DF මගින් දැක්වෙන්නේ දිග මීටර් 30ක් සහ පළල 14ක් වන මේ පළල 14යිලු දිග 30යිලු BE රේඛාව මගින් සමාන කොටස් දෙකකට බෙදේ. මෙන්න මේ කෑල්ල පිහිනුම් තටාකයක්ලු අනිත් එක අර්ධ වෘත්තාකාර කොටසකේ මේ අඳුරු කරලා තියෙන එකේ තන පිට මේ ටිකේ තනකොළ අල්ලලා තියෙනවලු. මේ අඳුරු කරලා තියෙන එකේ තනකොළ ඕගොල්ලෝ දැකලා තියෙන සාමාන්‍යයෙන් පූල් එකක් වටේ ওই තනකොළ තියෙන. දැන් මේ තියෙන පූල් එකක් පිහිනුම් තටාකයක් මේ තියෙන තනකොළ. හරි. අපි අහන ප්‍රශ්න වලට බලමු. අර්ධ වෘත්තාකාර කොටසේ අරය පුතා අපිට ලේසියෙන්ම හොයන්න පුළුවන් කොහොමද? මේ මුළු දිග 14යි නම් අරය කියන්නේ මේකෙන් භාගයක්. මේ මුළු දිග 14යි 14න් භාගයක් කියන්නේ මෙයා 7යි මෙයා 7යි. එහෙනම් පළවෙනි එකට උත්තරේ මීටර 7යි කියලා ලියපු යාතු උස්සන්න බලන්න. මීටර 7යි. හරි. පිහිනුම් තටාකයේ පරිමිතිය පුතා අපි දන්නවා පරිමිතිය කියන්නේ මොකද්ද? එක තැනකින් පටන් අරගෙන හරි. පිහිනුම් තටාකයේ සඳහා පරිමිතිය සොයන්න. මෙන්න මේ බලන්න. මේ කෑල්ල 14යි සමාන කොටස් දෙකකට බෙදලා තිනවා BE මගින්. එහෙනම් මේ කෑල්ල 15යි මේ කෑල්ල 15යි මේ කෑල්ල 15යි. පිහිනුම් තටාකයේ පරිමිතිය කියන්නේ මෙන්න මේ වටේ දිග 14යි 15යි 15යි. අපි මේ ඡාප කොටසේ දිග දන්නේ මට කියන්නේ මෙතන තියෙන අර්ධ වෘත්තය සම්පූර්ණ වෘත්තයේ වටේ දිග හොයන්නේ 2πr වලින්. එහෙනම් අර්ධ වෘත්තයක වටේ දිග හොයන්නේ මොකද්ද? භාගයයි 2πr. නැත්තම් භාගයට දෙක කැපිලා ගිහලා πr වලින් හොයන්නත් පුළුවන්. එනකොට අපි අර සූත්‍රය ලියමු සම්මත සූත්‍රෙම. එතකොට ලේසි භාගයයි 2πr. ඇයි භාගය දැම්මේ? සම්පූර්ණ වෘත්තයක් නම් 2πr අර්ධ වෘත්තයක් හින්දා භාගයක් දැම්මා. පුතා දෙකට දෙක කැපෙනවා. ෆයි කියන්නේ 22න් 7යි R කියන්නේ 7යි 4 7 කැපිලා යනවා. අනේ 22යි දිග. එහෙනම් මේ ඡාප කොටස 22යි. මේ ඡාප කොටස 22යි. හරි එන්න මාත් එක්ක කියමු පන්තිය මේ බලන්න. මේ කෑල්ල කීයද? මේ කෑල්ල 14යි කියන්නේ 15 එනම් මුළු පරිමිතිය 14යි 15යි. පුතා කීයක් ආවද? 66යි. 15යි 15යි 30යි. හරි 66යි. වර්ගඵලය කොල්ලෝ මේ බලන් ඉන්න. මේකේ වර්ගඵලය කියන්නේ මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයයි ඔනලි මේ අර්ධ වෘත්තයේ වර්ගඵලයයි දෙකේම එකතුව. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ගන්න පුළුවන් කොහොමද? 15 14 ඒ දිග වැඩි කිරීම පළල මෙයාගේ වර්ගඵලය. එතකොට අර්ධ වෘත්තයේ වර්ගඵලය පන්තියම කියන්නේ πr වර්ගය. මොන πr වර්ගයේද? භාගයයි πr වර්ගය. very good. අර්ධ වෘත්තයක් ඉඳලා භාගයයි πr වර්ගය. දරුවෝ දෙකට 22 කැපෙනවා 11යි 7ට 7 කැපෙනවා 11 සරක් 7 77යි 15 සරක් 14 කීයක් ආවද? 200 210යි. එකතු කරාම කීයක් ආවද? වර්ග සෙන්ටිමීටර් 287යි. දැන් මේ 2021 පාස් පේපර්ස් ගන්න ඕගොල්ලෝ දකින්න ඇති අලුත් සිලබස් එක 16න් පටන් ගත්තට පස්සේ 16 ඉඳලා මේ වර්ගඵල ගන්න මොන අවුරුද්දවත් වෙනස් වෙන්නේ නැහැ. වර්ගඵල ගන්න ඒ විදිහටම එනවා. එතකොට අපිට ඒකෙදි බලන්නේ ඔයාට 11 වසරේ පළවෙනි වාරේ තියෙන වර්ගඵලය පුළුවන්ද? තේරෙනවද? කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන එක පුළුවන්ද? තේරෙනවද? සම්පූර්ණ සංයුක්ත රූපයක් දුන්නම සංයුක්ත රූපයේ වර්ගඵලය හොයන්න පුළුවන්ද? අන්න ඒ සාධන මට්ටම් තමයි බලන්නේ. එතකොට මේවා ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් ගණන්. මොකද 2026 විභාගෙට 25 විභාගෙටත් එන්න තියෙන. ඒ හැම විභාගෙදිම මේ වර්ගඵල ගන්න එනවා. තේරෙනවද? මේකේ ලොකු මැජික් කරලා දෙන්නේ නැහැ ජ්‍යාමිතිය වගේ මේ වර්ගඵල ගන්න. ඒ හින්දා තමයි මම කියන්නේ මේ ස්ට්‍රක්චර්ඩ් පේපරේ මේ වර්ගඵල ගණන් වලට අපිට ලකුණු ගන්න පුළුවන් ලේසියෙන්ම. තේරෙනවද? ඕගොල්ලෝ දැන් තාම 11 වසරට ඇවිල්ලා තාම මාසයක්වත් නැහැ. හැබැයි ඕගොල්ලෝ මේ ඕලල් වල පාස් පේපර්ස් ගණන් ටික හදන්නේ. එතකොට ඒකේ තියෙන වටිනාකම තමයි ඔයා තව අවුරුද්දක් මේ දිගට මේ විදිහට ගණන් හදාගෙන ගියාම ඕගොල්ලෝගේ 2026 එන ප්‍රශ්නෙත්
මේ විදිහම ගානක් තමයි. එතකොට ඔයගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නේ අවුරුද්දකට කලින් ඉඳන් ඒක හදන්න. දැන් මේ බලන් ඉන්න පුතා. තන පිඩලි ඇල්ලීමට වෙන් කර ඇති කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති ඍජුකෝණාශ්‍රාකාර කොටසක් DC පාදයක් වෙනසේ එකතු කරයි. දරුවෝ මේ බලන් ඉන්න. මේ තනකොළ අල්ලලා තියෙන වර්ගඵලයට සමාන වර්ගඵලයක් මෙන්න මේ පැත්තෙන් එකතු කරනවලු දරුවෝ මේකට. බලන් ඉන්න. මෙන්න මෙහෙම එකතු කරනවලු. ඒකේ වර්ගඵලය මෙන්න මේ G ගේ වර්ගඵලයට සමානයිලු. මේ වර්ගඵලයයි මේ අඳුරු කරලා තියෙන කේ වර්ගඵල සමානයිලු. ඉස්සෙල්ලා අපි මේ අඳුරු කරලා තියෙන කේ වර්ගඵලය හොයමු. අඳුරු කරලා තියෙන කේ වර්ගඵලය හොයමු. අපි දන්නවා මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයෙන් මේ අර්ධ වෘත්තය අඩු කළාම තනකොළ අල්ලපු එකේ වර්ගඵලය එනවා. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය කියන්නේ 15 වරක් 14 ඒකෙන් අඩු කරනවා අර්ධ වෘත්තයේ වර්ගඵලය වෙච්ච 77. මේක එනවා 210යි 210න් 77ක් අඩු කරාම කීයක් ආවද පුතා? 133යි වර්ග මීටර්. ඒකක වරද්ද ගන්න එපා. හරි මෙයාගේ වර්ගඵලය අපි දන්නවා දැන් 133යි වර්ග මීටර්. මෙයාගේ දිග දන්නවා 14යි. අනේ පළල විතරයි දන්නේ නැත්තේ x. මට කියන්නේ ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය වෙන සූත්‍රය මොකද්ද? දිග වැඩි කිරීම පළල. very good. එහෙනම් x වැඩි කිරීම 14 සමාන 133යි. දෙපැත්තම 14න් බෙදෙනවා. x සමාන 133 14න් බෙදුවම 9 දශම කීයක් ආවද? 9.5යි. එහෙනම් දරුවෝ ඔන්න අපි එතන ලකුණුත් කරමු. මීටර් 9.5යි. ලකුණු 2යි. ලකුණු 2යි. ලකුණු 3යි. ලකුණු 3යි. 10න් 10 අතුස්සන්